ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අද නම් පොඩ්ඩක් උදේ අපිට වැස්සා. ඉතින් වැහැපු ගමන් ගස් ටිකට අමුතු පණක් අමුතු ලස්සනක් එනවා. ඉතින් ඒක ඕගොල්ලෝ දන්නවා. ඉතින් අදත් පැල කීපයක් මට ඔයාලට දෙන්න මං ලෑස්ති කරගෙන ඉන්නවා. මං ඒවා එකින් එක පෙන්නන්නම්. තව පොඩි අදහසක් මට ඔයාලට කියන්න හිතුණා අපේ වගාව ගැන. දැන් අපි සේල් කරන්න පැලයක් දාලා සේල් කළොත් ඒක අපි ඔයාලට එවනවා. ඉතින් සේල් දුන්නේ නැත්නම් ඒ පැලේට එතකොට දැන් හුඟක් ව්‍යාපාරවල ඒවා විකිණෙන්නේ නැත්නම් ඒගොල්ලන්ට පාඩුයි. මං හිතන්නේ අපේ මේ ව්‍යාපාරේ තියෙන ලස්සනම දේ තමයි විකුණුනොත් අපිට මුදල් ලැබෙනවා. විකුණුන්නේ නැත්නම් අපිට වාසි. ඔයාලා බලයි මම මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් දැන් ප්ලාන්ට් එකක් හුඟක් වෙලාවට අපි මගේ ප්ලාන්ට්ස් හුඟක් වෙලාවට ඔයගොල්ලෝ දකින්න ඇති කට් කරන්න පුළුවන් හොඳ මව්ගස් ගොඩක් වෙලාවට මම ඔයාලට දෙනවා. ඉතින් ඒ දෙන එකක් ඕගොල්ලන්ට කාටවත් අවශ්‍ය නැති වෙලා ඒක විකුණුන්නේ නැත්තම් මං එදාම කපනවා. ඉතින් කැපුවට පස්සේ මට ඒක මම විකුණන්න හිතුවේ 1300කට නම් ඊට වඩා ලොකු මුදලක් මට ඒකට ඒකෙන් ලබා ගන්න පුළුවන්. ඒක කට් කරලා උඩ කෑල්ල වෙනම හිටවනවා, යට කෑල්ලෙන් පැල ගන්නවා. ඊට පස්සේ පැල මට වෙන් කරලා ආපහු හදන්න පුළුවන්. ඉතින් එතකොට අර පැලේ විකුණුවට වඩා දෙගුණයක් විතර වගේ ඒකෙන් මිලක් අපිට එනවා. හැබැයි යම් කාලයක් යනවා. ඉතින් හැම දෙයකටම කාලයක් යනවා. කාලය කියන්නේ මුදල් තමයි. නමුත් ඒක අපිට නාස්තියක් අහක යාමක් අපරාධයක් වෙන්නේ නැහැ. ඒකයි මං කිව්වේ මේක හරිය හොඳ ලස්සන ව්‍යාපාරයක්. ඉතින් ඕගොල්ලෝ කැමති නම් වවන්න ආස නම් එකතු වෙන්න අපි මේ ලස්සන ව්‍යාපාරෙත් එක්ක ඕගොල්ලන්ටත් හරි මානසික සතුටක් ආර්ථික හයියක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට දෙන්න හිතපු පැල මම ඔයාලට පෙන්නන්නම්. මෙයා ලස්සනම කාවා කෙනෙක්. කාවා කිව්වට මෙයා කාවා බුෂ් එකක්. මේ වගේ බුෂ් කීපයක්ම මම ඔයාලට දුන්නා. මේවා මම කඳ පැල වලින් ගලවලා වෙන් කරලා හදපුවා. ඒ කියන්නේ පැල දෙක තියෙනකොට පැල දෙක වෙන් කරන්නේ නැතුව මම ඒක හැමම කපලා හිටවනවා. ඉතින් එහෙම තමයි මේ පඳුරු හදලා තියෙන්නේ. මේ බලන්නකෝ ලස්සනට ප්ලාන්ට්ස් දෙකක් තියෙනවා. ඔයාට හොඳට වෙන් කරගන්න පුළුවන්. පැල දෙකේම මල් තියෙනවා. එකක හොඳ මලක් තියෙනවා, අනික කැකුලක් තියෙනවා. මේ විදිහට තමයි පැල දෙක තියෙන්නේ. ඉතින් ඔයාට මේ කාවා පඳුර ගන්න පුළුවන්. එකක මලක්, අනික කැකුලක්. රුපියල් 4000කට. මම හිතනවා ඔයාට ගොඩක් සාධාරණ මුදලක් කියලා. තව කාවා පැලයක් තියෙනවා. ඒක මේ විදිහට තනි ප්ලාන්ට් එකක් තියෙන එක. ඒක රුපියල් 2000කට ඔයාට ගන්න පුළුවන්. මේවා හොඳට මුල් කුට්ටි පිටින් තියෙන්නේ. මේ ඔයාට පේනවා ඇති. මෙයත් එහෙමයි. මේ බලන්නකෝ. ඉතින් ඒක නිසා ඔයාට පොඩියක්වත් බය නැතුව හොඳට හදා ගන්න පුළුවන්. හොඳට මුල් අද්දපු හොඳ ප්ලාන්ට්ස් දෙකක්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. මේ ලස්සන බැම්බිනෝ රෙඩ් කොරල් චැම්පියන් මට වැරදුනා. මේ කොරල් චැම්පියන් මේ දළු වලින් ඔයා අඳුරනවා මේක කොරල් චැම්පියන් කියලා. මේ වගේ ලස්සන දළු තමයි යාට තියෙන්නේ. ඉතින් මේ කොරල් චැම්පියන් වලින් මේ විදිහට සීසන් කරපු කඳ පැලයක් ඔයාට දෙන්න පුළුවන්. මේක 1500කට දෙන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒකත් ඔයාට ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ සතුටින් ඉන්න වෙලාවත් ටිකක් වැඩිපුර ගිය නිසා මං ගිහිල්ලා එන්නම්. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න.